හායි කොහොමද? ගොඩක් කාලෙකින් මම අද වීඩියෝ එකක් අරන් ආවේ. අද කතා කරන්නේ ෆින්ලන්ත භාෂාවෙන් පුද්ගල සර්වනාම පද සහ ඒවා වාක්‍යවල යෙදෙන ආකාරය. Hei, tänään katsotaan persoonapronoumenit suomen kielellä ja miten se käytetään lauseessa. මුලින්ම අපි බලමු පුද්ගල සර්වනාම පද කියන්නේ මොනවද? ඒ තමයි සෙන්ටෙන්ස් එකක සබ්ජෙක්ට් එක විදියට නැත්නම් කර්තෘ විදියට ක්‍රියා කරන පදය. ඉතින් ෆින්ලන්ත භාෂාවෙත් පෙර්සෝනා ප්‍රොනොමිනිත් පෙරුස් මුවතෝ. ඒ කියන්නේ මූලික ස්වරූපයෙන් මිනා, සිනා, hän, සේ. ඒ තමයි ඒක වචන ස්වරූපයෙන් මොනික්ක මුවතෝ මේ, තේ, hee, ne. Esimerkiksi minä olen nainen. Hän on opiskelija. Me olemme lapset. He ovat opiskelijoita. හොඳයි. ඊළඟට omistus pronominit. අයිතියක් හැඟවීමට අදාළව එහෙම නැත්නම් ගෙනතීවි මුවතෝ. ඉතින් මේ ෆිනිෂ් ලැන්ග්වේජ් එකේ ගෙනතීවි මුවතෝ වලට අදාළ පෙර්සෝනා ප්‍රොනොමිනිත් භාවිතා වෙන්නේ ගොඩක් වෙලාවට සෙන්ටෙන්ස් එකක මුල එහෙම නැත්නම් මැද ඒකවචන ස්වරූපයේ ගෙනතීවි ප්‍රොනොමිනිත් මිනුන්, සිනුන්, හැනෙන්, සෙන්. බහුවචන ස්වරූපයේ ගෙනතීවි ප්‍රොනොමිනිත් මෙයිදන්, තෙයිදන්, හෙයිදන්, නීදෙන්. මිනුන් කිරියනි නැත්තම් කිරියනි. හැනෙන් කොවුලුන්සා. හෙයිදන් opettajansa. Seuraava katsotaan persona pronominit partitiivi muodossa. හොඳයි. අපි දැන්ටමත් දන්නවා partitiivi කියලා කියන්නේ ෆිනිෂ් ලැන්ග්වේජ් එකට විතරක් තියෙන ග්‍රැමර් රූල් එකක්. ඉතින් partitiivi වලට අදාළ රික්වයර්මන්ට් සම්පූර්ණ වෙන අවස්ථාවල විතරයි persona pronominit partitiivi විදියට තියන්න පුළුවන්. ඒකවචන ස්වරූපයේදී මිනුව, සිනුව, හැන්ත, සිත, මොනිකෝ මුවතෝ, මෙයිතා, තේයිතා, heitä, niitä. Esimerkiksi minä rakastan sinua. Hän odottaa meitä. Tarkistan sitä, että. හොඳයි. ඊළඟට අපි බලමු පෙර්සෝනා ප්‍රොනොමිනිත් අක්කුසතිවි මුවතෝ. එහෙම නැත්නම් සෙන්ටෙන්ස් එකක ඔබ්ජෙක්ට් අවස්ථාවේදී පෙර්සෝනා ප්‍රොනොමිනිත් මොන විදියටද භාවිතා වෙන්නේ? ඒකවචන ස්වරූපයේදී මිනුත්, සිනුත්, හැනෙත්, සෙන්. සෙන් විදියට භාවිතා වෙන්නේ සතුන්ට සහ පණ නැති දේවල් වලට. බහුවචන අවස්ථාවේදී මෙයිදත්, තෙයිදත්, හෙයිදත්, නේ විදියට භාවිතා කරනවා. නේ භාවිතා කරන්නේ කලින් වගේම බහුවචන ස්වරූපයේ සතු සහ පණ නැති දේවල් සම්බන්ධයෙන්. මීනා නෑයෙන් සිනුත්. මේ තියදම්මේ සෙන්. හැන්ලෝසී හෙයිඩත් නැත්තං නේ. මෙතනදි හෙයිදත් කියලා අදහස් වෙන්නේ පුද්ගලයෝ. නේ කියලා අදහස් වෙන්නේ සත්තු හෝ පණ නැති දෙයක්. හොඳයි. අපි පුද්ගල සර්වනාම පද වාක්‍යවල යෙදෙන ආකාර ගොඩක් ඉගෙන ගත්තා. ඒ වගේම තව ගොඩක් ආකාර තියෙනවා. ඒවා අපි දෙවෙනි කොටසින් බලමු. කීතොස් නහඩන්